පින්සලක් හරි පැන්සලක් හරි භාවිතා කරන්නේ නැතිව ඇඳපු චිත්‍ර තියෙන පන්සලක වෙසක් කලාපයක් බලන්නයි දැන් යන්නේ. මේ වෙසක් කලාපයේ තියෙන පානදුරේ බැන්ඩිය පන්සලේ. මේම් බලන්නකෝ මේ තොරණ. මේ තොරණත් මේ පාර වෙසක් උත්සවය වෙනුවෙන් නිර්මාණය වුණ ලංකාවේ සුවිශේෂී තොරණක් කිව්වොත් ලෝකයා හරි. පානදුර වෑකඩ බැන්ඩිය විවේකානන්දාරාම විහාරස්ථානයේ පවත්වන සුගත වෙසක් කලාපය වෙනුවෙන් තමයි මේ තොරණ නිර්මාණය කරලා තියෙන්නේ. දන්නවද? නන්දිය දේවපුත් කතාවස්තුව පිළිඹු කරන මේ තොරණේ සිතුවම් බඳින්න පින්සලක් හෝ පැන්සලක් පාවිච්චි කරලා නැහැ. ස්ප්‍රේ පේන්ට් එකෙන් නැත්තම් එයා බ්‍රෂ් තාක්ෂණය යොදාගෙන තමයි මේ මුළු තොරණෙම තියෙන සේරම සිතුවම් සහ වර්ණ රටා කරලා තියෙන්නේ. ඉෂාර හල්ලොලුව තමයි මේ විදිහට පින්සල පැන්සල නැතුව සිතුවම් කරපු මේ තොරණ ඇඳපු සිතුවම් ශිල්පියා. මම දැනට අවුරුදු 25ක වගේ කාලයක් තිස්සේ චිත්‍ර කලාවට එකතු වෙලා ඉන්නවා. මම ඇත්තටම විදේශ රටවල් වල පවා චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ කියන්නේ මම සෞදි අරාබියේ, රුසියාවේ 3D සිතුවම් කලාව තමයි මම ප්‍රගුණ කරලා තියෙන්නේ. මම හිතන විදිහට ලංකාවේ එයාබ්‍රෂ් තාක්ෂණයෙන් චිත්‍ර ඇඳලා තිබුණේ නැහැ. මම දන්න දැනුවත් වෙලා තියෙන ආකාරයට. මම එයාබ්‍රෂ් තාක්ෂණයෙන් තමයි චිත්‍ර අඳින්නේ වැඩිපුරම. ඉතින් පින්සලට එහා ගිය තාක්ෂණයක් මේකෙදි භාවිතා වෙනවා. පින්සල පැන්සල නැතිව මම මේ මුළු තොරණම ඒ ගන්න එකෙන් තමයි නිර්මාණය කරන්න හැකියාව උනේ. රූපරාමු තොරණේ වටපිටාව එයාබ්‍රෂ් තාක්ෂණයෙන් කරලා තියෙනවා. නමුත් අමු රෙද්දක අණ්ඩ කෝඩයක් උඩ දැනුවත් නැහැ එයාබ්‍රෂ් තාක්ෂණයෙන් පාවිච්චි කරලා රූපරාමු ඇඳලා ඇති කියලා. මම හිතන විදිහට ලංකාවේ පළවෙනි වතාවට මට ඒක කරන්න ලොකු අභියෝගයක් වුණා. නමුත් මම ඒක සාර්ථකව කරා. විශේෂම දේ තමයි සාමාන්‍යයෙන් රබර් පේන්ට් එකක් එක්ක තොරණක් යනවට වැඩිය මේකේ හොඳ බ්‍රයිට්නස් එකක් තියෙනවා. මේකට මම පාවිච්චි කරලා තියෙන ඔටෝ පේන්ට් වාහන වලට ගහන පේන්ට් එක. පොඩි වියදමක් තියෙනවා අතන්ට වැඩිය. නමුත් මම හිතන්නේ වැඩේ අවුට්පුට් එක ගොඩක් හොඳයි එළියයි මම දකින විදිහට. ඉතින් අඩි 56ක් පමණ පළලින් සහ අඩි 55ක් උසකින් සමන්විත මේ තොරණ විදුලි බල්බ 85000ක් පමණ යොදාගෙන විදුලි ආලෝකය කරලා තියෙන්නේ. අවුරුදු 6 ඉඳන්ම තොරණ නිර්මාණය කරන සචින් ලක්ෂාන්. වසර ගානක් තිස්සේ නම් මේ තොරණ යටින් නිර්මාණය වෙන්නේ විදුලි තාක්ෂණයේ පැත්තේ. මේ තොරණේ උස අඩි 55ක් තියෙනවා. පල්ල 56කින් සමන්විත තොරණ. මේකේ බුදුරස් මාලාවේ රටා 260කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේකේ 85000කට අධික ප්‍රමාණයක් විදුලි බල්බ තියෙනවා. පික්සල් LED එක 12 LED එක තමයි භාවිතා කරලා තියෙනවා. තොරණේ රටා තියෙනවා. රටා 150කට අධික රටා ප්‍රමාණයක් තියෙනවා තොරණ. තොරණ විතරක් නෙමෙයි බැන්ඩිය විවේකානන්ද විහාරස්ථානයේ 10 වෙනි වරටත් සංවිධානය වෙන මේ වෙසක් කලාපයේ තවත් ගොඩක් දේවල් තියෙනවා. එළඹෙන මැයි මාසයේ 30 වෙනිදා සිට ජුනි මාසයේ 7 වන දින දක්වාම මේ සුගත වෙසක් කලාපයේ සීල භාවනා වැඩසටහන්, ප්‍රධාන තොරණ, පහන් කූඩු, බෞද්ධ චිත්‍ර, ගද්‍ය පද්‍ය නිර්මාණ, භක්ති ගීත, දන්සල් මේ ආදී විශේෂාංග රාශියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා. අපි ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම බොහොම විවෘතව ආරාධනා කරනවා මේ අවස්ථාවට ඔබට සම්බන්ධ වන්නට පුළුවන්කම තිබෙනවා. මේ සුගත වෙසක් කලාපයේ මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඔබ හැම දිනාගේ සම්බන්ධතාවය ආශිර්වාදයේ අප වෙත සලසා දෙන හැටියට අපි බොහොම කරුණාවෙන් දයාවෙන් සිහිපත් කරනවා. මැයි 30 වෙනිදා ඉඳන් ජූනි 7 වෙනිදා දක්වා පානදුර වෑකඩ බැන්ඩිය පන්සලේ පවත්වන ශ්‍රී සුගත වෙසක් කලාපයට ගියොත් පින්සල පැන්සල නැතුව සිතුවම් කරපු සිතුවම් සහිත නන්දිය දේවපුත් කතාවස්තුව රැගත් දර්ශනීය තොරණ විතරක් නෙමෙයි තව ගොඩාක් දේවල් නරඹන්න පුළුවන් කියලා ලෝකයා මතක් කරනවා.